අපේ ගෙදර දෙල් ගහක් තියෙනවා මේ දවස්වල හොඳට දෙල් හැදිලා පැහිලා තියෙන්නේ. ඔන්න බලන්නකෝ. ඉතින් මාත් ඉතින් ගහ ළඟට ගිහිල්ලා අත පේන මානේ අත පොන මානේ තියෙන දෙල් ගෙඩියක් කඩාගත්තා. කඩාගෙන ගෙනල්ලා මෙන්න මේ විදිහට සුද්ධ කරා. හොඳට පිට පොත්ත ඇරලා ඊට පස්සේ මේ මැද නාර ටිකත් කපාගෙන මෙන්න මේ විදිහට මේ සුද්ධ කරගත්තා. සුද්ධ කරගෙන ඉවර වෙලා කෑලි කපලා ටිකක් ලොකු කෑලි කැපුවේ. මොකද මම අද හදන්නේ මේ දෙල් වෙන ව්‍යංජනයක් නෙවෙයි තම්බල කන්න හදන්නේ. දෙල් කපාගෙන ඊළඟට මේ ලොකු භාජනයකට දාලා දෙල් ගෙඩියක්නේ ටිකක් ලොකු භාජනයක් අරගෙන වතුර ටිකක් දාලා ඒක වතුර ටික පැහැෙනකන් තියලා ඔන්නේ දෙල් ටිකත් ඔන්නෝම දාගත්තා. ඊට පස්සේ මේකට දාගත්තා මම කහයි ලුණුයි. ඔන්න කහ දැම්මා. ඊළඟට ලුණු ටිකක් දාගත්තා. කහයි ලුණුයි දාලා ඊට පස්සේ මම කහ ටික ලුණුයි දාපු දෙල් ටික මෙන්න මේ විදිහේ වතුර ගොච ගොච කරලා නටනකොට තැම්බෙන්න තිබ්බා. මම මේක වහලා තම්බන්නේ නැහැ. මේම තැම්බෙන්න අරලා මම ඒක කන්න පොල් සම්බෝලයක් හදාගන්නයි හදන්නේ. හොඳට කොච්චි දාපු පොල් සම්බෝලයක් හදන්න හිතුවා. සාමාන්‍යයෙන් දෙල් කන්න පුළුවන් පොල් එක්ක ලුණු මිරිස් එක්කත් කට සම්බෝල එක්කත්. හැබැයි මම අද හදන්නේ හොඳට කොච්චි දාපු පොල් සම්බෝලයක්. පොල් ගෙඩියක පොල් ගාගත්තා. ඊළඟට ලුණු ගෙඩියක් කපා ගත්තා. මම ඇත්තටම බී ලුණු තමයි පාවිච්චි කරන්නේ. මට අර පොඩි ලුණු සුද්ධ කර කර ඉන්න වෙලාවක් නැහැ. නිවාඩු දවසට විතරයි මම මේ රතු ලුණු වලින් හදන්නේ. දැන් අද මම ඉක්මනට මේ දෙල් ටිකත් ඒ අතරේ බලන අතරේ දෙල් ටිකේ වතුර හිඳීගෙන යන්නේ දැන් තැම්බිලා තියෙන්නේ යම් තාක් දුරකට. මේ මම පොල් සම්බෝල ගලේ අඹරනට අමතරව මේ ලේසියෙන් කරන්න පුළුවන් ක්‍රමයක් මේක. දැන් ඉතින් රට්ටු ටිපර් වෙලා මට ඒව මේවා කියාගෙන එන්න එපා. එක එක විදිහට Tamanට පහසු විදිහට වැඩ කරගන්න එක තම තමන්ගේ විදිහ තම තමන්ගේ පුළුවන්කම. මම බ්ලෙන්ඩර් එකට දැම්මා ඔය බී ලුණුයි කොච්චි සුදු ලුණු බිග් දෙකයි කෑලි මිරිසුයි ලුණුයි තව අර බඩේ අමාරු වලට හොඳයිනේ. ඒ හින්දා ගම්බිරිස් කුට්ටියකුත් දැන් මම මේ තියෙන මම ගාගත්ත පොල් ටික පොල් ගෙඩියක් තියෙනවා මෙතන. ඊට පස්සේ මේ මිශ්‍ර එක හදාගෙන ඉවර වෙලා පොල් ටිකත් කලවම් කරලා ඊළඟට දෙහි ගෙඩියක් හොඳට පලාගෙන ඒකේ ඇට අයින් කරගත්තා. මම පොඩ්ඩක් මිරිකුවාම දෙපැත්තෙන් අර ඇට ටික අයින් වෙනවා. ඉතින් වැඩි කරදරයක් නැහැ. ඊට පස්සේ පොල් සම්බෝලේ අරගෙන ඒකට දෙහි ගෙඩියම දෙහි දාගත්තා. හොඳට දෙහි ඇඹුල් තියෙනකොට අතරම ඕන කෑමක් හොඳට රහට කන්න පුළුවන්. ලුණු ඇඹුල් තියෙන්න ඕන කෑම වලට. ඉතින් ඔන්නෝම පොල් සම්බෝලෙට දෙහි ටික එකතු කරගෙන හොඳට අනාගත්තා. දැන් මේක කියන්න එපා අම්බෝ මෙයා අතින් අනන්නේ. ඔව් අතින් තමයි මම අපේ ගෙදර අයට උයලා කරලා කන්න දෙන්නේ. හින්දා ඉතින් මගේ අතින් පොල් සම්බෝල ඇනුවා කියලා ඉතින් අමුතු මහා විනාශයක් වෙන්නේ නැහැ. ඉතින් හොඳට අතින් අනාගත්තා. ඕගොල්ලොත් අතින් අනන්න ඔය රට්ටු අනම්මනම් ටිපර් වෙලා කිව්වට ඕගලන්ගේ අම්මලාත් ගෙවල් වල අතින් තමයි මේ කෑම හදලා දෙන්නේ. මගේ අතේ මුකුත් නැහැ. මේ මගේ ළමෝ උපදිච්ච දායන මගේ අතින් හදන කෑම තමයි කන්නේ. ඉතින් ඔන්නම පොල් සම්බෝලෙත් හදාගත්තට පස්සේ මේ වෙනකොට හොඳට දෙල් ටික පැහිලා වතුර හිඳිලා තියෙනවා. ඔන්න බලන්න. ඊට පස්සේ බෙදාගෙන කන්න තමයි තියෙන්නේ. බලමු කොහොමද කියලා කෑම එක. ඊට පස්සේ සුපුරුදු මගේ පිඟාන අරගත්තා. මෙටි පිඟාන අරගෙන ඉවරලා දෙල් කෑලි 4-5ක් දාගත්තා. ඊට පස්සේ කොච්චි දාලා හොඳට හදපු සම්බෝලෙත් දාගත්තා. දැන් ඉතින් අඹරන්නේ තමයි තියෙන්නේ. අනේ අපි දෙල් කෑව කියලා ඔයගොල්ලෝ දුක් වෙන්න එපා හොඳේ. ඊට පස්සේ අම්බලා දෙල්ද කන්නේ කියලාත් අහන්න එපා. දෙලුත් කනවා අපි.